පිටියන්න නැතුව ගොඩක් අඩු කාලෙකින් උදේ කෑමට තේ වෙලාවට රසට සැරට බිත්තර රොටි හදාගන්න විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේක හරිම ලේසියි, ගොඩක් ඉක්මනින් හදාගන්නත් පුළුවන්. අපි නම් බලමු හරියටම මේ බිත්තර රොටි ටික හදාගන්නේ කොහොමද කියලා. මම සාමාන්‍ය බිත්තර රොටි ටිකක් සැරට කන හින්දා පුංචි ලුණු මිරිසක් හදාගන්නවා. ඔයාලට ලුණු මිරිස් නැතුව කපාගත්ත ලුණු මිරිස් එකතු කරලා මේක හදාගන්න පුළුවන්. මම ඉතින් ප්ලේන් ටිකටත් එක්ක හොඳට සෙට් වෙන හින්දා තමයි ලුණු මිරිස හදාගන්නේ. හැබැයි සාමාන්‍ය ලුණු කපලා හදනවට වඩා ලුණු මිරිසක් මේ විදිහට එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳ රසකට, ඒ වගේම සැරකට ප්ලේන් ටිකක් එක්ක අපිට මේක කන්න පුළුවන්. ලුණු මිරිස මේ විදිහට හදාගත්තන් පස්සේ මම අපේ පාන් පිටි මිශ්‍රණය හදාගන්නවා. පාන් පිටි ග්‍රෑම් 200ක් විතර අරගෙන ඒකට ලුණු තේ හැඳි භාගයක් විතර මම මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොදින් කලවම් කරගන්න ඕන. ඔයාලට මේ වෙලාවේදී කෑලි මිරිස් ගම් මිරිස් කුණුත් එකතු කරගන්න පුළුවන්. මම ලුණු මිරිස දාගත්තේ හින්දා මේ වෙලාවේ දාගත්තේ නෑ. ඊට පස්සේ වතුර එකතු කරගෙන ටික මේක හොඳට කලවම් කරගන්න, තිය කරගන්න. අතින් කැටි පොඩි වෙන්න හොඳට තිය කරගත්තොත් අපිට ලස්සනට බිත්තර ටික හදාගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා හොඳ පිළිවෙලට ලස්සනට වෙලා තියෙනවා, ස්මූත් වෙන්න අපේ වැට එක. මෙන්න මේ විදිහට තමයි ඔයාලා මේක හදාගන්න ඕන. එතකොට ඝනකම අඩුවෙන් ගොඩක් හොඳ රසකට අපිට බිත්තර රොටි හදාගන්න පුළුවන්. ගොඩක් ඝනකම තිබුණා පස්සේ යාළුවනේ ඝනකමට තමයි අපේ රොටි අත දෙන්නේ. එතකොට අමු ගතියක් එන්න බලනවා. මේ විදිහට දියාරු ගතිය ටිකක් වැඩි වෙන හදාගත්තම හොඳට පිච්චිලා මේ රොටිය රසට හදාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඉතින් පැටිය රත් වෙච්ච වෙලාවේ රොටි පුච්ච ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක එකතු කරගන්න පුළුවන්. බිත්තර රොටියක් නිකන් බෙඩ් සීට් එකක් වගේ හදනවා නම් මේ විදිහට එකතු කරගන්න. සාමාන්‍ය ප්‍රමාණයෙන් හදනවා නම් මම මේ දාගන්න විදිහට ඔයාලත් එකතු කරගන්න. ඊට පස්සේ හොඳට තුනී කරගන්න ඕනේ. එතකොට තමයි ඝනකම අඩු වෙන්නේ. නිකන් සතපහ වගේ වෙන්න අපිට බිත්තර රොටි හදාගන්න පුළුවන් ඉන්නේ. මොකද පිටි කවරේ ඝනකම වෙනකොට රසට හදාගන්න බැරි වෙනවා. ඒ වගේම උඩ පැත්ත වේලීගෙන එද්දිම අපි හදාගත්ත ලුණු මිරිස, එහෙම නැත්නම් ඔයාලා හදාගත්ත ලුණු සම්බෝල එකතු කරගන්න. ඊට පස්සේ චරිතවත් කිකිලියේගේ බිත්තර මම මේ විදිහට එකතු කරගෙන හොඳට මේ කොන් හතර එකතු කරගන්නවා. හැමෝම අහලා තිබ්බ මේ චරිතවත් කිකිලියේගේ බිත්තර හදාගන්න කොහොමද කියලා. බය නැතුව පාන් බිත්තර ගන්න. උන්ට මොකද හැමදෙනාම විදින්න බෑනේ. ඒ හින්දා බය නැතුව ඒක ගන්න. ඒක රසට හදාගන්න පුළුවන්. ගම් බිත්තර තමයි හත පාවකට ෂෝට් වෙන්නේ. දැන් මේ විදිහට පරිස්සමට මේක මේ එකතු කරගන්න යාළුවනේ. එතකොට මේ වෙලාවෙදිම එකතු කරගත්තන් පස්සේ හොඳට සීල් වෙන්න අපිට මේ කොන් ටික එකතු කරගන්න පුළුවන්. හොඳටම වෙලුණාන් පස්සේ කොන් ටික සීල් වෙන්නේ. එතකොට ලිහින්න බලනවා. එතකොට ඉතින් ඔයාලා මගේ අම්මා මතක් කරයි ඒ වෙලාවට. ඒ හින්දා මං කියන දේ අහලා අනිවාර්යෙන්ම හොඳට වෙලෙන්න කලින් මේ ටික එකතු කරගන්න. එකතු කරලා හොඳට හද කරගන්න. එතකොට සීල් වෙලා යනවා. ඉතින් ඔයාලට ලුණු මිරිසක් එහෙම නැත්නම් කපාගත්ත ලුණු වෙනුවට එළවලු තුනක් එකතු කරගන්න පුළුවන්. කැරට් ලීක්ස් වගේ. ඒක ඔයාලට කැමති විදියකට වෙනස් කරගන්න. මම මේ දීලා තියෙන්නේ ඉක්මනටම හදාගන්න පුළුවන් රෙසිපි එක. මේ විදියට දෙපැත්තම විනාඩි 2-3ක් හොඳින් පුච්ච ගන්න. එතකොට කරස් ගාලා පිටි එක හොඳට පිච්චිලා යනවා. එන්න ගානටම පස්සේ තමයි රසට බිත්තර රොටිය කන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් හොඳ තුනියකට දාගත්ත පිටි මිශ්‍රණයකින් ඔයාලට බිත්තර රොටියක් විනාඩි 3ක් වගේ අඩු කාලෙකින් හදාගන්න පුළුවන්. මොකද ඉක්මනට පිච්චෙන හින්දා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත රසම රස සුපිරිම ලීසිම බිත්තර රොටි එක. ඉතින් ඔයාලට හදාගන්න පුළුවන් ගොඩක් ලීසි. එහෙනම් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකකුත් දාන්න කුණු හරපයක් කියලා හරි කමන්නේ. එහෙනම් මම තවත් රසවත් වීඩියෝ එකක් කරගෙන ඉක්මනට මෙන්න මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.